ඒක තමයි දැන් මේ බෑන්ඩ් වෙන එක සම්බන්ධව නෑ මට ඊයේ මේ පහුගිය දවසෙත් ආවා එහෙම විශේෂ තොරතුරක් මේ එක්තරා ආයතනයක් විදියට දැන් මුදල මම දැන් ලොකු ගානකුත් අරගෙන දැන් මේ මුදල් ගන්න විදියකුත් නැතුව ඉන්නවා දැන් යවන්නේ නැහැ කියන එක. ඒතර මං හිතන්නේ මේ දැන් අද සාකච්ඡාවෙන් හිලෙන ඔය ආකාරයේ ආයතනයක් වෙන්නදී. යම් නමක් තියෙන ආයතනයක්. සෝතුව මේ තියෙන අර රේන්බෝ මහර්ගම රේන්බෝ මේ ඒජන්සියේ ප්‍රශ්නයක් අපි මේ කෝප් එකකින් නිසා අය ගෙනත් දෙනවා ලක්ෂ 8කට වැඩි මුදලක් බැඳලා තියෙනවා මේ රේන්බෝ ඒජන්සියට මහර්ගම. මම හිතන්නේ ඕගොල්ලෝ රඳවා ගැනීම ගාස්තුව තියෙනෙත් කෝටියකට ආසන්න මුදලක්. දැන් කෝටි 4කට වැඩි ප්‍රමාණයක් දැන් පොළු තියලම තියෙනවා. තාමත් ඒගොල්ලෝ රට යවනවා. ඒක බෑන් කරලා නැහැ. ඒක සම්බන්ධයෙන් මේ තියෙන සජීවී උදාහරණයක් මේ කඩුවෙල පුරවැසියෙක් ලක්ෂ 8කට වැඩි මුදලක් බැඳලා තියෙනවා. නැවත මේක රිෆයින් කරන්නෙත් නැහැ. මේක උදාහරණයක් විතරයි අත්තන. කම්ප්ලේන්ට් එකක් කරලා තියෙනවා. ඔව් මේක උදාහරණයක් විතරයි. හැම තැනම මේ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ අපි මේ වගේ ආයතන මේ වෙනකොට සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. හරි ඒක තමයි. දැන් මේ වගේ සස්පෙන්ඩ් කරපු නිසා තමයි දැන් යා කියන නැති මේක සස්පෙන්ඩ් කරලා තියෙන නිසා සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා. ඒජන්සිය කියන හැටි. ඒ වගේ තරකදී අපිට මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා විදේශ වණිජ්‍ය කාර්යශීල විදිහට. මයික් තියෙනවා එක්ස්ප්ලেইন කරයි අපි ඒකට ගන්න කමින් පවතින ඇක්ෂන් සමනාධිකාරතුමා ඇත්තටම කෝටි 4කට ආසන්න ප්‍රමාණයක් මේ මහ ජනතාවගේ සල්ලි අහිමි වෙනකම්ම නෙමෙයි මේක ඇත්තටම කම්ප්ලේන්ට් කලින් ඇවිල්ලා තියෙනවා කාලයක් තිස්සේ මේ කම්ප්ලේන්ට් තියෙන ආයතනයක් ඒතර කෝටි 4ක් විතර යනකම්ම තමයි මේක ඇක්ෂන් එක ගත්තේ නැහැ දැන් ඔයගොල්ලෝ ඇක්ෂන් එක කරන් තියෙන්නේ ඒකට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නද සර් කියන්න ඒකට සර් මේ වෙනකොට පැමිණිලි වලට අපි ඇක්ෂන් එකක් අරන් තියෙනවා සස්පෙන්ඩ් කරලා තියෙනවා ලයිසන් ඒජන්සි එක ඊට අමතරව අගෝස්තු 31 වෙනකන් ලැබිච්ච පැමිණිලි සම්බන්ධයෙන් ඔහු ලක්ෂ 70ක් කාර්යාංශයේ තැන්පත් කරලා තියෙනවා ඒ පැමිණිලි වල වටිනාකමට ඊට අමතරව දැනට තියෙන පැමිණිලි සම්බන්ධයෙන් මේ වෙනකොට ඔහු සමතයකටපත් වෙලා තියෙනවා සම්පූර්ණ මුදල ගෙවීමට. ඒ සමතයකටපත් උනේ කොහෙද කියන්නේ? සමතයකටපත් උනේ සර් අපි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ තමයි විමර්ශන කටයුතු සිදු කරන්නේ. ඒ විමර්ශන අංශයේදී තමයි මේ සමතයකටපත් උනේ. ඔහු ඒ සම්බන්ධයෙන් සභාපතිතුමාටත් ලිඛිතව දැනුම් දීමක් කරා. මේක ගෙවීමට මට අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ අනුව ඔහු දැන් ගෙවමින් පවතිනවා. හරි අපි මෙහෙම කරමු.